අම්බෝ එක. හරියට කරන්නද කරන්නේ. දෙනවා. ආසන්න. Tadenik ini. Hai nói gì đó mày ạ. Ăn mà ra ra. Có hành đấy. Kita kati ini. Mana sana? Ini mati. Ayo mati. Ada yang. Ini mati. Hi, welcome to my YouTube channel. ඔන්න ඉතින් මගේ YouTube channel එකේ first video එක විදිහට ඔයාලා අතරට මම අරන් යන්න හිතුවේ මගේ ජීවිතේ මම කරන්න කැමතිම සහ කරන්න ආසම කාරණාව සම්බන්ධව. ඉතින් අපි බලමු මම මොකද්ද මේ කරන්න යන්නේ කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ එහෙනම්. ඉතින් අනිවාර්යයෙන්ම මම මාසෙට එක දවසක් මෙයාලා වෙනුවෙන් මේ විදිහට වෙන් කරනවා. ඒක මගේ පොරොන්දුවක්. ඉතින් ඔයාලට මේ වගේ අහිංසක සත්තුන්ගේ කසකින නිවන්න මීට වඩා ලොකු දාන දෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගතොටේදී හම්බෙන මේ අහිංසකයන්ගේ කුසගින්න නිවන්නත් මම කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ. එයාලා වෙනුවෙන් මම එළියට යන හැම වෙලාවකම යෝගට් එකක්, බිස්කට් එකක් මේ වගේ මොනවා හරි කෑමක් එයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අරගන්නවා. ඉතින් ඔයත් මේ වගේ අහිංසක සත්තු පාරේ ඉන්නවා දැක්කොත් අනිවාර්යයෙන්ම බිස්කට් එකක් හරි යෝගට් එකක් හරි ඔයාට පුළුවන් විදිහකට එයාලගේ කුසගින්න නිවන්න දායක වෙන්න. ඒක තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන එකම දේ. ඔයාගේ හිතේ මොනවා හරි යම් ආසාවක් ඇති වුණා නම් මේ වගේ අහිංසක සත්තු දැක්කම ඒ අහිංසක සතෙක්ගේ කුසගින්න නිවන්න තරම් ඔයාගේ හිතත් ආදරේ, කරුණාව, දයාව පිරිච්ච හිතක් වෙනව නම් මේ ලෝකෙ කොච්චරනම් අහිංසක සත්තුන්ගේ කුසගින්න නිවන්න පුළුවන්ද? ඉතින් ඔයත් මේ වගේ අහිංසක සත්තු පාරේ ඉන්නව දැක්කොත් බඩගින්නට කැම ටිකක් ඉල්ලුවොත් ගහන්න එපා, එයාට කරදර කරන්න එපා. ඒ සත්තුන්ට ඒ සත්තුන්ගේ පාඩුවේ, ඒ සත්තුන්ගේ නිදහසේ ඒ ලෝකේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඕනම මිනිස්සෙක්ට මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒ වගේම සමයි සත්තුන්ටත් ඒ අයිතිය ඒ හා සමානයි. ඒ සත්තුන්ටත් ඒ කුසගින්නේ හා සමානව දැනෙනවා. ඒ හා සමානව වේදනාව දැනෙනවා. ඉතින් ඒ සත්තුන්ගේ කුසගින්න නිවන්න බැරි නම් ඒ සත්තුන්ට කිසිම දවසක හිරිහැර කරන්න හිතන්නවත් එපා. ඉතින් මට අපිට කොච්චර වැඩ තිබුණු දවසක් වුණත් මේ අහිංසකයන් වෙනුවෙන් කුසගින්න නිවන්න මම හරිම ආසාවෙන් මේ යන ගමනක්. මේ යන තැන සත්තු 200කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ හැම සතෙක්ම රෙස්කියු කරපු සත්තු. ඉතින් මේ සත්තුන්ට ගොඩාක් පාරේ ඉඳලා දුක් විඳපු, කන්න නැතුව අසරණ වෙලා, වාහන වලට හැප්පිලා, ලෙඩ වෙලා ඒ වගේ ඉන්න සත්තු තමයි ගොඩක් මෙතන ඉන්නේ. ඉතින් ඒ අහිංසක පූසස් බල්ලෝ සියලුම දෙනාගේ කුසගින්න දවසකට හෝ දවස් දෙකකට හෝ ඔයාට නිවන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඉතින් මමත් ඒ වගේ දවසක් තමයි මේ වෙන් කරගෙන තියෙන්නේ මේ සත්තු වෙනුවෙන්. ඉතින් මගේ දවස අවසානයේ මට කොච්චරනම් සතුටුද කියලා කාටවත් කියලා නිම කරන්න බෑ. ඒ තරම් මගේ හිතට දැනෙන මානසික සතුට මහමෙරක්. මේ අහිංසක සත්තු වෙනුවෙන් ඉතින් අපිට පුළුවන් විදිහට හාල්, එතකොට සෝසේජස් පැකට්, බිස්කට්, ඒ වගේම පරිප්පු, ඒ වගේම පුංචි කිටි යාළුවෝ වෙනුවෙන් සාලය මාළුත් ගෙනියන්න අමතක කළේ නැහැ. ඉතින් යාළුවට පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න පුළුවන් විදිහට අපි ඒ කෑම ටික අරගෙන ගියා. අම්බෝ මෙච්චර මෙයාට වාලා අයියෝ මේ කිටියක් නෑ අප්පා වෙන
ఇది మిలా వెట్కిన కెనవదనంత అంటారా నే వెట్ల మన వెలాడదమ గిన్నని గుడక్క నే పగా తక్కువ నే మాదే ఇంకొకరి వెలాయా ఓకొల దివియో హప్పి తెరకెగద ఒక్కම కవర్ කරලා මේවලින් ඇතුළට එන්න දාන්නේ නේද උදේට යනවා මේක ලෝලියට දාන්න ටික එතකොට එනවද කතාවට එනවා අපි ඉඳලා බහගන්නවා ඇයි බඩගිනි ඇති නෑ කන්න දුන්නාට ඉතින් හැමලේම කන්නේ හොල්ලනවනේ කොහොමද එහෙම තමයි ఈ సెల్లమేట ఈ ఓరు ඉතින් යාළුවට නම් කොයි වෙලෙත් බඩගින්න තමයි තියෙන්නේ. සාලුව මාළු කොච්චර දුන්නත් යාළුවා නම් ආසාවෙන් කාවි. මේ කුඩු ඇතුලේ ඇස් පේන්නේ නැති අස්ථිආබාධ තියෙන ඒ වගේ අහිංසක සත්තු තමයි ඇතුලේ ඉන්නේ. ඉතින් යාළුවා හැමෝම හරිම යාළුයි හරිම ආදරණීයයි. ඔන්න ඉතින් යාළුවගේ කෑම වෙලාව ඇවිල්ලා. අම්බෝ ඒක කොහොමද කරන්නද ආසන්න තා දෙන්නෙක් ඉන්නේ ආයි නෝ එනවා යා අන්න මරා ගන්න කොහෙන්ද කිටි පැටි ඕනේ අන්න කන අන්න එන්න මට ඒක අයියෝ වැටේ අරන් යන්න එන්න මට මනුස්සයන් දෙක තුන අරන් යනවා. ප්‍රතිවන්දගෙන යනවා. අනේ පවුවෙන්ගේ මේගොල්ලෝ කන්නත් නෑ ගිනිනවා ඒගොල්ලෝ පෙරේත කන්නට බෑ නෑ කන්න තියෙනවා කන්න දෙන එක කන්නේ නෑ ගිල හපන්නේ නෑ ගිලිනවා හරිම පෙරේත බලන්න ඉතින් බලන්න ඊළඟට සොසෙයිට උදේට දුර්වලම කෙටු දුන්නා නම් අපි තාම මේ බලන්න අන්න ඇන්ටි කාගේ හරි එකක් ඇහිඳිලා ගලන් කනවා අනේ අර අතන පහක් විතර තියාගෙන ඉක්කනේ මේ අහිංසකයෝ මෙන්න මේ විදිහට එයාලගේ කුසගින්න නිවා ගන්නකොට එයාලා ආසාවෙන් මේ මාළු මේ කෑම ගන්නකොට මට දැනෙන අපිට දැනෙන සතුට කොයි තරම්ද. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපි දවසක ගෙනියන්නේ. මේ දේවල් තමයි අපිට දවසක ඉතුරු වෙන්නේ. එක එක විකාර වැඩවලට ඒ වගේම අනවශ්‍ය දේවල් වලට මිනිස්සු කොච්චරනම් මුදල් වියදම් කරනවද? ඉතින් අපිත් ඒ වගේම තමයි. සමහර අවස්ථාවල නොගැලපෙන දේවල් වලට අපි මුදල් වියදම් කරනවා. කිසිම පළක් නැති දෙයකට මුදල් දෙනවට වඩා මෙන්න මේ වගේ අහිංසක සතෙක්ගේ කුසගින්න නිවර ලැබෙන සතුට ආය ඔයාට කවදාවත්ම ගන්න ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි මගේ දවස මම එදා ගත කළේ. මගේ මේ වීඩියෝ එක මෙතෙක් කියලා බලපු ඔයාටයි ජීවිතේ එක දවසක් හරි ඔයත් සතෙකුගේ කුසගින්න නියපු කෙනෙක් නම් ඔයා කරන සියලුම ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට bye. Thank you for watching this video.